කොහොමද ඉතින් ඔයාලට අද මන් ගෙනාවේ කට්ලෝන් රෙදි යාරෙන් මෙන්න මේ වගේ টොප් එකක් මහගන්නේ කොහොමද කියලා. මේ টොප් එකේ බෑක් එකයි ෆ්‍රන්ට් එකයි දෙකම එක විදිහට තමයි මැහෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මහගන්නේ කියලා. මැහුම් පාසල YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම මෙතන අරන් තියෙනවා 60 පළල කට්ලෝන් රෙදි යාරයක්. ඒ වගේ මේකට ලයිනින් කරගන්න මස්ලින් කොටසක් අරන් තියෙනවා. ඔයාලට කැමති නම් මෙතන පොප්ලින් උනත් භාවිතා කරගන්න පුළුවන්. මම මේක ඔයාට මුලින්ම මේ වගේ කඩදාසි කොලයක ඇඳලා පෙන්නන්නම්. එකපාරට රෙදි කොටසේ ඇඳලා ඔයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මම මේ කඩදාසි කොලේ ඇඳලා පෙන්නන්නම්. අපි මේකෙදි මුලින්ම කරන්නේ අපේ ඩාට් අතර පළල මෙන්න මේ විදිහට කොලේ ලකුණු කරගන්න එක. දැන් මේ හරහා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ අඩි රූලේ පළල අඟලයි. මං අඟලක කොටසක් නැවතත් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේකේ හරි මැදත් ලකුණු කරගන්නවා. මේ විදිහට මේකේ හරි මැදත් ලකුණු කරගන්න. ඊට පස්සේ අපි මේ ඇඳගත්ත අඟලක කොටස ඇතුළට යන විදිහට නවා ගන්න ඕනේ. අපි මේ කොලේ පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. මගේ පැත්තට තමයි නැම්ම කොටස තියෙන්නේ. ඒ නැම්ම පැත්තටම තමයි මේකත් එන්න ඕනේ. මෙන්න මේ විදිහට නවා ගන්න. අද මෙන්න මේ විදිහට තමයි හම්බ වෙන්නේ. මේ කොටස මොකටද කියලා මම ඔයාලට ඉදිරියේදී මහගෙන යනකොට කියන්නම්. හරි. මම දැන් ඒක එහෙ නොවෙන්න පින් එකකින් රඳව ගත්තා. දැන් අපි টොප් එක ඇඳ ගන්න පටන් ගමු. මුලින්ම මේ නැම්මේ ඉඳන් ඉදිරියට ලකුණු කරගන්න අපේ උරහිස දෙකෙන් බෙදාගත්ත මිම්ම. මෙතනට මේ විදිහට ලකුණු කරගන්නවා. එතන ඉඳන් අඟලක් හෝ අඟල් එකහමාරක් ඔයාලට ලකුණු කරගන්න පුළුවන් ඔයාගේ ෂෝල්ඩර් ස්ලෝප් එක අනුව. ඊට පස්සේ මෙන්න මෙතනට ඇල රේඛාවක් ඇඳ ගන්න. දැන් ඒ රේඛාවේ ඉඳන් පහළට අත්කට දෙකෙන් බෙදලා අඟලක් අඩු කරගත්ත මිම්ම ලකුණු කරගන්න. ඒ හරහා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. මතක තියාගන්න මේ පැත්තේ තමයි අපේ නැම්ම තියෙන්නේ. මම එහෙම ලියන්නම් ඔයාලට පැටලෙන්නේ නැති වෙන්න. දැන් මේ උරහිස් කෙළවරයි අපි ඇඳගත්ත රේඛාවයි හරි මැද ලකුණු කරන්න. එතන ඉඳන් අඟල් භාගයක් ඇතුළට අරගෙන මේ විදිහට ඇඳ ගන්න. මේ රේඛාවේ පපුවට හතරෙන් බෙදාගත්ත මිම්ම ලකුණු කරගන්න. ඔයාට අවශ්‍ය නම් මෙතන අඟල් භාගයක හෝ අඟලක ඊස් එකක් තියාගන්න පුළුවන් බුරුලක්. මෙන්න මේ විදිහට මම ලකුණු කරගන්නවා අඟල් භාගයක බුරුලක් එක්ක. දැන් මෙතන ඉඳන් අඟල් 3 ලක්ෂය ලකුණු කරගන්න. එතන ඉඳන් තමයි අපි টොප් එකේ දිග මැනගන්නේ. මෙතන ඉඳන් টොප් එකේ දිග මට තියෙනවා අඟල් 15ක්. මම මේ අඟල් 15 මෙන්න මෙතනින් ලකුණු කරගන්න. ඉතින් මෙතනදී টොප් එකේ දිග විදිහට අපි අරගන්නේ ෆ්‍රිල් එක යට ෆ්‍රිල් එක නැතිව අවශ්‍ය දිග.
මේකෙත් ලකුණු කරගන්න අපි මෙතනට ලකුණු කරගත්ත ප්‍රමාණයමයි අපි මෙතනට ලකුණු කරගෙන තියෙනවා අඟල් 9ක් මෙතනටත් අඟල් 9ක් ලකුණු කරගන්නවා. යම්කිසි හැඩයක් අවශ්‍ය නම් මෙතන අඟල් භාගයක් විතර අඩුවෙන් ලකුණු කරගන්නත් පුළුවන්. අඟල් භාගයක් අඩුවෙන් ලකුණු කරගන්න ඔයාගේ ඉන සහ පපුව අතර පරතරය කොච්චරද කියන එක ගැන අවබෝධයෙන් මෙතන මේ ඉනේට අඟල් භාගය අඩු කරගන්න හෝ අඩු කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඊළඟට මෙතන ඉඳන් අඟලක් විතර බ්‍රේස් රේඛාව ඇතුළට ලකුණු කරගෙන මම අත්කට ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. ඊළඟට අපේ කර ගැඹුර කොච්චරක් ඕනේද කියලා අපි ලකුණු කරගමු. අඟල් 6ක් මම ගන්නවා කර ගැඹුර විදිහට. මේ තියෙන්නේ අපේ කර. අපි මෙන්න මේ කර රේඛාවෙන් තමයි කපා වෙන් කරගන්නේ අපේ කඳ කොටස. අපි මේ කරට පටියක් මහගන්න නිසා අපිට මෙන්න මේ අතර උස ඕන වෙනවා. අපි අඟල් 6ක් විදිහටනේ ගත්තේ. මේ අඟල් 6න් අපි පහමාරක් යන අඟල් භාගයක් විතර අඩු කරගෙන පහමාරක විතර උසක් තමයි අපිට මෙතනට ඕන වෙන්නේ. ඒ නිසා මම මෙතන ලියා ගන්නම් උඩට පහමාරක් ගන්න කියලා. එතකොට අපේ පටිය මෙතන ඉඳන් උඩට අඟල් පහමාරක් තමයි මෙහෙන්නේ. ඊළඟට මම මෙතනින් ලකුණු කරගන්නවා මේ පටිය දාන කොටස මෙහෙන්න ඕන ප්‍රමාණය. දැන් ඔයාලට අවශ්‍ය නම් මේකේ මැහුම් වාසි තියාගෙන කපා ගන්න පුළුවන්. නැත්නම් මේ කොටස කපලා අරගෙන රෙදි කොටසෙන් කපා ගනිද්දි මැහුම් වාසි තියා ගන්න පුළුවන්. මම දැන් මේකට අඟල් භාගය ගන්න මැහුම් වාසි තියා ගන්නවා. උඩට මැහුම් වාසිය අඟලක් තියා ගන්න. මොකද අපි මේක නවල තමයි මහගන්නේ. මෙතන අත්කටටත් අඟල් භාගයක් විතර තියා ගන්න. දැන් අපි මේක කපා ගමු. අපේ පෙරපළුව පසුපළුව දෙකම වෙන්නේ මේක. දැන් අපි මේකෙන් කොටස් දෙකක් කපා ගමු. අපිට මෙන්න මේ ලකුණු කරගත්ත අඟලේ කොටස දෙපැත්තටම ඕන වෙනවා. ඒ නිසා මම මේ කඩදාසි කොලෙත් කාබන් කොලයක් පාවිච්චි කරලා ඒ අඟල ලකුණු කරගන්නවා. මේ විදිහට දෙපැත්තටම අපිට මේක ඕන වෙනවා. දැන් අපි මේකෙන් කොටස් දෙකක් කපා ගමු. ඊළඟට යට රැලි කොටස සඳහා මම මේකෙන් අපිට අඟල් 5ක රැල්ලක් තමයි ඕනේ. මැහුම් වාසි අඟලක් එකතු කරලා අඟල් 6ක් පළල රැලි දෙකක් කපා ගන්නවා ඉස්සරහටයි පිටිපස්සටයි. මේ පටියේ දිග විදිහට ඔයා දුමි ඉනට ගත්ත වගේ දෙගුණයක් දිග ඕනේ. ඒ වගේ දිග පටි දෙකක් කපා ගන්න ඉදිරිපසට සහ පිටුපසට. මේ අතේ රැල්ල සඳහා අපි තරමක කර්ව් ෂේප් එකක් මෙන්න මේ විදිහට ගන්නවා. මේ රැල්ල සඳහා පළල ගත්තේ මම අඟල් 5යි.
මෙන්න මේ වගේ ෂේප් එකක්. මෙන්න මේ විදිහේ කොටසක් තමයි අපි රැල්ල සඳහා අරගත්තේ. අපි මේක මහන්නේ මේ පැත්තෙන්. මෙන්න මේ විදිහට තමයි ඒක මැහෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මේ තියෙන අපේ පෙරපළුව. මේ තියෙන අපේ පෙර සහ පසුපළු. ඔයාලට පේනවා ඇති මම ලකුණු කරගත්ත අඟල මේ පෙර සහ පසුපළු වලත් හොඳ පිටින් තමයි ලකුණු කරගෙන තියෙන්නේ. මොකද අපි රැල්ල මෙන්න මෙතනින් තියලා මෙන්න මේ විදිහට තමයි මහගන්නේ. මෙන්න මෙතනට අපේ ෆ්‍රිල් එක ඇටච් වෙන විදිහට මහගන්න තමයි අපි මේක හදන්නේ. ඒ නිසා තමයි මේක හොඳ පිටින් ලකුණු කරගෙන තියෙන්නේ. ඔයාලට දැන් පුළුවන් මේකට ලයිනින් කොටස් කපා ගන්න. ඔයාලට මතක ඇති මම මෙන්න මෙතන ලියාගත්ත උරහිසේ ඉඳන් කරතෙක් තියෙන උස කොච්චරද කියලා. ඒ උසට ඔයාට මෙන්න මෙතන ඉඳන් පහළට කොච්චරක් ෆ්‍රිල් එක ඕනේද කියන තැනට වෙනකන් ප්‍රමාණය මැනගෙන ඒ දෙක එකතු කරගන්න. මට අතන 5මාරක් තියෙනවා. මෙතන අඟල් 4මාරක් ගන්නවා. එතකොට අඟල් 10යි. මම එතකොට මගේ ඉදිරිපසට ෆ්‍රිල් එක අඟල් 10ක් යන විදිහට පසුපළුවටත් එක්කම එන්න අඟල් 20කට මේ ෆ්‍රිල් එක රැලි කර ගන්නවා. මෙතනට අඟල් 20ක ෆ්‍රිල් එකක් හදාගන්න නම් අඟල් 40ක් විතර දිග රෙදි කොටසක් තිබ්බම ඇති. මේ ෆ්‍රිල් එක අපි රැලි කරගමු. මෙන්න මේ පැත්තෙන් රැලි කරගන්න ඕනේ. ඒ වගේම මම මේ පැත්තෙන් පාටියක් මහගන්න. මම ෆ්‍රිල් එක සකස් කරගත්ත දැන් මේ විදිහට. අපි අඟල් 2ක විතර පටියක් කපාගෙන මේ ටික ෆිනිෂ් කරගන්න ඕනේ. මේ රූල අඟල් 2ක් පළලයි. මම මේ රූලේ පළලට පටි කොටස් 2ක් කපා ගන්නවා අපේ ෆ්‍රිල් එක ෆිනිෂ් කරගන්න. මේ විදිහේ එක පටි කොටසක් අරගෙන මේ විදිහට තියාගන්න ෆ්‍රිල් එකේ. ඊට පස්සේ එතනින් මහගන්න මේ විදිහට නවලා අරගෙන මේ පැත්ත ෆිනිෂ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එන්න තමයි අපි ෆ්‍රිල් එක ෆිනිෂ් කරගන්න ඕනේ. අපි ෆ්‍රිල් එක සකස් කරගත්තා. මෙන්න මේ විදිහට මේ කෙලවර ෆිනිෂ් වෙන්නේ නැති වුණාට කමක් නැහැ. මේක ඇතුළට මැහෙන නිසා. තව දෙයක් කියන්න ඕනේ. අපි මේක මෙන්න මේ කොටස අඟලේ තීරුව වෙන් කරේ අපේ මේ ෆ්‍රිල් එක මෙන්න මේ විදිහට ඇතුළට මැහෙන්න ඕන නිසා. මෙන්න මේ විදිහට ෆිනිෂ් වෙන්න ඕන නිසා. ඔයාට අවශ්‍ය නම් මෙන්න මේ අඟලේ කොටස ඉතිරි කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට බ්ලොක් එක ඇඳලා මෙන්න මේ විදිහට টොප් එකට උඩින් මෙහොම් දෙකක් මහලා මේක ෆිනිෂ් කරගන්න පුළුවන්. එහෙම නම් මෙතන මැදින් ඉවර කරන්න බෑ. මේක මේ කෙලවරටම අරගෙන එන්න වෙනවා. මෙන්න මේ විදිහට මහලා වලට ගන්න පුළුවන්. එතකොට මේ අඟල කොටස අවශ්‍ය නැහැ. මම මෙතනදී අඟල කොටස තියලා තියෙන්නේ මේ විදිහට බාගෙට මහන්න නිසා වගේම මේ කොටස මේ විදිහට ඇතුළට ගිහිල්ලා මැහෙන විදිහට මහගන්න නිසා. හරි අපි දැන් ඊළඟට කරන්න ඕනේ මේකේ හරි මැද ලකුණු කරගන්න. මේකේ හරි මැද මේකෙත් ඒ විදිහටම ලකුණු කරගන්න. ඊට පස්සේ අපි
උඩ ඉඳන් කියන්නේ අපේ උරහිසේ ඉඳන් කරතෙක් මැනගත්ත මිම්ම මේ විදිහට මේකේ ලකුණු කරගන්න ඕනේ. ඒක අපි ලකුණු කරන්නේ මේ විදිහට මේ ෆ්‍රිල් එකේ මැදේ ඉඳන් දෙපැත්තට. මේ විදිහට කොටස් දෙකේම ලකුණු කරගන්න. හරි. දැන් අපේ මේ කොටසේ මේක තමයි ෂෝල්ඩර් එකට එන්නේ. කියන්නේ අපේ උරහිසට එන්නේ මෙන්න මෙතන. පෙර සහ පසුපළු මෙන්න මේ තැන් වලින් තමයි টොප් කොටසට මැහෙන්නේ. අපි බලමු ඒක කොහොමද මහගන්නේ කියලා. අපි මුලින්ම මේ ලයිනින් එකයි මේකයි හොඳ පිට තියාගෙන මෙන්න මේ විදිහට අත්කට අඟල් භාගයට මහ ගන්නවා. මෙතන කර අඟලට මහ ගන්න ඕන. මෙතන ලයිනින් නැති කෙනෙක්ට නම් අත්කටට ෆේසින් එකක් අල්ලලා මෙතන එහෙම භාගයට නවලා ආයෙත් භාගයට නවලා මහ ගන්න පුළුවන්. දැන් අපි මේ වෙලාවේ කරන්නේ මෙතන අඟල් භාගයක් සහ මෙතනින් අඟලක් සිටින විදිහට මහ ගන්න එක. අත්කට සහ කර විතරයි එහෙම මහ ගන්නේ. පෙර සහ පසුපළු දෙකේ මේ විදිහට මහ ගන්න. මේ තියෙන මේ විදිහට මහගත්ත පෙර සහ පසුපළුව මම අත්කටට විතරක් මේ විදිහට කට් මාක් දා ගන්නවා. ඊට පස්සේ වඩුලා මෙහෙම හොඳ පැත්ත හරව ගන්න. දැන් මේ විදිහට ෆ්‍රිල් එකක් අරගෙන මෙහෙම මෙන්න මේ කොටසට තියලා මෙන්න මේ විදිහට කර ගන්නට මෙතනින් තියාගන්න. ඊළඟට මේ විදිහට නවලා මේ කන පිටින් මහ ගන්න. ඊට පස්සේ මහලා දිගහැරියම ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. අපි එහෙනම් මහලා බලමු කොහොමද කියලා. මේ තියෙන අපේ ආකාරයට මහ ගත්තම තියෙන විදිහ මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම මහ ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙහෙම අවුට්ලයින් එකක් මහ ගන්න. එතකොට ඔයාලට මේක මේ විදිහට තියාගන්න පුළුවන්. මේ විදිහටම ඉස්සරහා පළුවේ අනිත් කොටස මහ ගන්න. ඒ වගේම මේ කොටස් දෙක පසුපළුවටත් මහ ගමු. මේ විදිහට මහගෙන මේ අනිත් පැත්ත අපේ පසුපළුවටත් මහ ගන්න ඕනේ මේ විදිහට. මේ තියෙන්නේ ඒ විදිහට මහගත්ත টොප් එකේ උඩ කොටස. මෙන්න මෙතන තමයි අපේ ෂෝල්ඩර්ස් තියෙන්නේ දැන්. ඉතින් ඔයාලට මේක උඩ කොටසක් විදිහට පාවිච්චි කරලා යටට සායක් මහගත්තොත් ගවුමක් විදිහට අඳින්නත් පුළුවන්. මම මේ වෙලාවේ පොඩි රැල්ලක් අල්ලන නිසා අපේ ක්‍රොප් টොප් එකක් විදිහට තමයි මේක එන්නේ. මට මේ වෙලාවේ කියන්න බැරුණා අපි මෙතන ඉනට පටියක් දාගන්නවා. පටිය මෙන්න මේ වෙලාවේ කියන්නේ මෙතන මහන්න කලින් මෙතනට දාගෙන තමයි මහ ගන්න ඕන. මෙතන ඉඳන් අඟලක් වගේ උඩින් පටිය මහ ගත්තම ඇති. අපි දැන් පටිය දාගමු. මම පටි 4ක් කපා ගන්නවා. මේ පටියේ පළල අඟල් 1.5යි දිග අඟල් 15ක් විතර තියෙනවා. ඔයාලට කැමති විදිහකට දිග ගන්න පුළුවන්. මේක අපි සාමාන්‍ය පටියක් මහන විදිහට 4ට නවලා මේ විදිහට නවලා මහගමු. මේ විදිහට මම පටි 4ක් මහගත්තා. අපි මේක මෙන්න මෙතනින් ඉඳන් අඟලකට විතර උඩින් මේ මැහුම ලෙහලා මෙහෙම ඇතුළට දාගෙන මහගමු. ඔන්න මම ඒ කියපු විදිහට අඟලක් විතර උඩින් මේ පටි 4 මහගත්තා දෙපැත්තෙම. හරි. අපිට ඊළඟට තියෙන්නේ යට ෆ්‍රිල් එක මහගන්න.
මේකෙදී අපි කලින් විදිහටම යට කොටසේ වාටියක් මහගන්න ඕන හීනියට. ඊට පස්සේ උඩ කොටසින් අපි මේකේ රැලි හදාගන්න ඕනේ ෆුට් එක පාවිච්චි කරලා. ඔන්න මම යට කොටසත් රැලි කරගත්තා. දෙපැත්තෙන් අඟල් 1.5ක් වගේ ඉතුරු වෙන්න මැද කොටස මම රැලි කරගත්තේ. දැන් ඒක අපි මෙන්න මේ විදිහට උඩ කොටසේ ඉන්නට තබාගෙන අඟල් භාගයට මහගෙන යන්න ඕනේ. ඔන්න යට ෆ්‍රිල් එකත් ඒ විදිහට මහගත්තා. මේ වෙලාවේ ඔයාලට ඕලොක් කරන්න පුළුවන් නම් මේක ඕලොක් කරගෙන මේ කොටස ඕලොක් කරගෙන සයිඩ් සීම් එක මහගෙන ඕලොක් කරගන්න. මෙන්න මේ විදිහට ඉස්සරහට පසුපළුව හොඳ පිට මේ විදිහට තියාගෙන සයිඩ් සීම් එක අඟල් භාගයට මහලා එතනිනුත් ඕලොක් කරගන්න. එතකොට අපේ බ්ලවුස් එකේ මහන්න තියෙන වැඩ ටික ඉවරයි. ඔන්න අපි සයිඩ් සීම් එකත් මහගත්තා. මෙන්න මේ විදිහට තමයි අපේ টොප් එක තියෙන්නේ. මේ පටි දෙක අපි දෙපැත්තට ගැට ගහනවා. ඇඳලා ඉවරනාට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ টොප් එක අපි මහලා ඉවරුනේ. මේක ඉස්සරහා පිටිපස්ස දෙකම එකම විදිහ තමයි. වට කැමති පැත්තක් ඉස්සරහට අඳින්න පුළුවන්.